ආයිබෝවන් අද ලග්න ප්‍රතිඵලවලට එහා ගිහිල්ලා වැඩි දිනාගේ ඉල්ලීම සැලකිල්ලටගෙන නිවසක් තනා ගැනීමේදී මූලික වශයෙන් ඔබ දැනගත යුතු වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳව යම් අවබෝධයක් ලබා දීමට මම අද උත්සාහ කරනවා. පුරාණ කාලයේ සිට මිනිසා තම රුචිකත්වයේ මත තම වාසස්ථාන තෝරා ගත්තා. එහිදී විවිධ ක්‍රම යොදාගෙන තිනවා. ඔබ දන්නවද මේ අය ගල් ගුහා ගස් බෙන තමන්ට ජීවත් වීමට සුදුසු පරිදි සකස් කරගෙන තියෙනවා. පසු කාලීනව තම හැකියාව පරිදි දැවයෙන් මැටියෙන් නිවාස හදාගෙන තියෙනවා. නමුත් මේ අයට මෙහිදී අනුගමනය කළ යුතු හා නොකළ යුතු කරුණු පිළිබඳව සුළු වශයෙන් අවබෝධයක් තිබිලා තියෙනවා. ලෝකය දියුණු වෙත්ම ජනගහනයේ වර්ධනය වෙත්ම පැරණි ශාස්ත්‍රවරුන්ගේ අදහස් සංකල්ප කෙරෙහි අවධානය යොමු කරමින් වාස්තු විද්‍යාත්මකව තම නිවාස තනා ගන්න වැඩ දිනෙක උත්සාහගෙන තියෙනවා. එහිදී විවිධ ගණිත මිනිත ක්‍රම භාවිතා කරලා තියෙනවා. තමන්ගේ වැලමිටියේ සිට මැදකිල්ල දක්වා මිනුම් දණ්ඩක් ලෙස යොදාගෙන තියෙනවා. මෙය නාම මාත්‍රිකව රියනක් ලෙස ඔවුන් හඳුන්වලා තියෙනවා. ඇත්තෙන්ම රියනක් යනු අඟල් 18කි. අඩි 1.5ක් ලෙසද සැලකෙනවා. වැඩිවන ජනගහනය සමග ඔවුන්ට ජීවත් වීමට නිවාස අවශ්‍යතාවයත් සමග නොඑක ආකාරයේ මිනුම් දඬු භාවිතා කරමින් තම වාසස්ථානයේ සුදුසු පරිදි නිවාස සකස් කර ගැනීම සඳහා උනන්දු වෙලා තියෙනවා. මෙහිදී පාද බෙදා නිවාස ඉදි කිරීමට වැඩි උනන්දුවක් දක්වලා තියෙනවා. නූතන සමාජය තුළ ඇත්තෙන්ම මෙම ක්‍රම අනුගමනය කිරීම ඉතාම දුලභ වෙලා තියෙනවා. මාගේ නිරීක්ෂණය අනුව බොහෝ දෙනෙක් ඇත්තෙන්ම මේ ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. ඒ නිවාසවල නිවැරදි පාද රටා නැති තරම් නිවසක් ඉදිකිරීමේදී ඇත්තෙන්ම අංග 5ක් අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතිරි කරුණු පිළිබඳව විවිධ අය අතර විවිධ මතවාද තියෙනවා. නමුත් මූලික වශයෙන් කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. නිවසක් හදාගන්නේ ඔබ ණය තුරස් වෙලා. ඒ වගේම බොහොම දුක් මහන්සියෙන් හරි හම්බ කරලා විවිධාකාරයේ කැපකිරීම කරලා තමයි ඔබේ නිවස ඔබ හදාගන්නේ. එහෙනම් ඔබ හදන නිවස තුල ඔබට දීර්ඝායුෂ තියෙන්න ඕනේ. ඔබට ලෙඩක් දුකක් නැතුව ජීවත් වීම සඳහා නිරෝගී සම්පන්නිය තියෙන්න ඕනේ. ඒ වගේම ඔබේ නිවස තුල ධනය, සාමය, සතුට රැඳෙන්න ඕන. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය, ඒ වගේම ඔබලාගේ මානසික දියුණුව ඒ නිවස තුල තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු 5 ඔබේ නිවස තුල අනිවාර්යෙන් තිබිය යුතු අංග. මේ කරුණු තියෙනවද කියලා ඔබේ නිවාස සැලැස්ම නිවැරදිව පරීක්ෂා කරලා බලලා ඔබ ඒ පිළිබඳව දැනුවත් වෙලා කටයුතු කරන්න. නිවස ඉදිකිරීමේදී ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් ඔබ යොමු කරන්න. ගෘහමූලිකයා හා ගෘහමූලිකාවගේ ජන්ම පත්‍රය ආශ්‍රයෙන් අපිට පුළුවන් පොරොන්දම් 11ක් නිවැරදිව ඉතා සියුම්ව පරීක්ෂා කරලා බලලා ඒ නිවස තුළ ධනය, සැපය, වර්ධනය වන හා ඒ සඳහා උචිත පරිදි නිවාස සැලසුම සකස් කරන්න. ඇතැම් නිවාසවලට නූතනයේ පාද රටා නැහැ.
ඔබ දන්නවද ඇතැම් නිවාසවල මුළු තැන්ගේ සුදුසු තැන නැහැ. නිදන කාමරයේ සුදුසු තැන නැහැ. වැසිකිළියේ සුදුසු තැන නැහැ. මුළු තැන්ගේ ලිප සුදුසු තැන පිහිටලා නැහැ. එනිසා නිවාස ඉදිකිරීමට පෙර ඒ පිළිබඳව ඔබ සුළුවෙන් තකන්න එපා. ඒ පිළිබඳව දෙවරක් හිතන්න. වෙනත් කෙනෙකු ඉදි කරන ලද නිවසක සැලැස්මක් පිළිබඳව ඔබට ආසාවක් ඇති වූ නිසා ඒ නිවාස සැලැස්ම ගෙනල්ලා ඔබේ භූමියේ ඔබ හදන්න යන්න එපා. මොකද ඒ නිවාස සැලැස්ම හදලා තියෙන්නේ ඒ පුද්ගලයාගේ ඉඩමේ පිහිටීම හා භූමියේ සැලැස්ම අනුව. ඉතින් ඔබ ඒ සැලැස්ම ගෙනල්ලා ඔබේ භූමියේ තියන්න ගියොත් ඔබේ භූමියේ ඉඩමේ සැලැස්ම හා පිහිටීම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. ඔබට හිතෙන ආකාරයෙන් හැඩතල නිවසේ වෙනස් කරන්න යන්න එපා. පංච පාද සටහන පිළිබඳව සැලකිලිමත්ව ඔබේ නිවස ඉදිකිරීම කෙරෙහි ඔබ සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔබ ඔබේ නිවස තුල බලන්න මුළු තැන්ගේ නිසි තැන පිහිටලා තියෙනවාද? ප්‍රධාන උළුවස්සේ පිහිටීම කොහොමද? ප්‍රධාන යටලීයේ පිහිටීම. ඔබේ නිවසෙන් පිටවීමේ දොරටුව. ඒ වගේම නිවැරදි අඩිතාලම කියන මෙන්න මේ අංග පහ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. ඒ නිසා මේවා වැරදි ලෙස අත්නෝමතික ලෙස තමන්ට සිතූ ආකාරයෙන් වෙනස් කරලා ඔබ සකස් කරන්න ගියොත් ඔබේ නිවසේ වැඩ කටයුතු ඔබට අවසන් කරන්න බැරි වෙයි. නිවසේ කටයුතු අතරමඟ නවතින්න පුළුවන්. බොහෝ කාලයක් ගිහිල්ලා කැපකිරීම කරලා විවිධ ආකාරයේ වෙහෙස මහන්සි දරලා ඔබේ නිවස ඔබ ඉදි කරගත්තද? ඔබ දන්නවාද ඔබේ ඒ නිවස තුල සතුට, සාමය, ධනය රැඳෙන්නේ නැහැ. එහෙනම් ඔබ විවිධාකාරයේ ණයතුරස් වෙලා විවිධාකාරයේ කැපකිරීම කළා හදාගත්ත නිවසේ ඔබට සතුටෙන් ජීවත් වීමට නොහැකි වෙනවා. ඒ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වෙලා ඔබ වෙහෙස මහන්සි වෙලා කැපවීමෙන් කැපකිරීම කළා සකස් කරන නිවසේ ඔබට ඔබේ දරුවන් සමග බිරිඳ සමග සතුටෙන් සමාදානයෙන් දියුණුව කරා ගමන් කළ හැකි නිවසක් තනා ගැනීම කෙරෙහි ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න මේ කරුණු පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. තෙරුවන් සරණයි.